එකක් පමණයි හුට ලැබුණේ. මේ කඩළු බිඳ වැටීම එනමුල් හක් දැවේ ගියා ලකුණු 19කට අතරේ ක්‍රීඩක පවන් රත්නායක උඩ පන්දුවක් රැක ගැනීමත් සමග ලකුණු 12කට සර්බන් ඉස්ලාම් දවාලීමට සමත් වුණා ප්‍රභාත් ජයසූරිය. දරංච සමත් වෙනවා මොමිනුල් හක් දවාලීමට කමිද මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමත් සමග අජ්මුල් හොසේන් ශාන්තෝ මේ තරගාවලියේ මුල් තරග දෙකේ ශතකලාභියා දැවේ ගියා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු. දැන් මුෂ්ෆිකර් රහීම් ඔහු දැවියගේ කෙලින් පන්දුව කඩුල්ලේ වැදිවෙන. ඊයේ දිනේ අවසන් පන්දුවේදී තරිදු රත්නායක රිවිව් ලබා ගැනීමක් සමග මේදි හසන් මිරාස් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වුණා. 115යි ඊයේ දිනේ තරගේ නතර කරද්දී මේ අද දිනේ ලිටන් දාස් මුලින්ම දැවිය ගියා ලකුණු 14කට ප්‍රභා ජයසූරිය ඉදිරියේ. දක්ෂ කඩුළු රැකීමක් කුසල් මෙන්ඩිස් නයිම් හසන් ක්‍රීඩා පිටියේ නිවත් කිරීම සඳහා පෙරලා පැමිණ උඩ පන්දුව ප්‍රභා ජයසූරිය රැක ගන්නවා ඉතාමත් හොඳින්. අවසන් කඩුල්ල එබඩට හොසේන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවේ ගියා. යනු 133කට සියලුම ක්‍රීඩකයන් දැවේ තරග සාරාංශ